අද දින අපගේ විශේෂ ආරාධනයෙන් අපේ වැඩසටහනට පැමිණ සිටින්නේ ආචාර්ය රත්නසිරි රත්නායක මහතායි. මෙතුමා ශ්‍රී ලංකාවේ කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ පක්ෂාත් උපාධි අංශයේ බෞද්ධ චින්තන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වෙනවා. ඒ වගේම අංශ ප්‍රධානීවරයෙක්. බෞද්ධ අධ්‍යාපන පිළිබඳ ආචාර්ය උපාධියක් මෙතුමා ලබාගෙන තියෙනවා. ශ්‍රී ලංකාව, මැලේසියාව, සිංගප්පූරුව යන රටවල් වල ඉගැන්වීම් කටයුතු වල යෙදී තියෙන මෙතුමා බෞද්ධ අධ්‍යාපන පිළිබඳ ආචාර්ය උපාධියක් මෙතුමා ලබාගෙන තියෙනවා. ශ්‍රී ලංකාව, මැලේසියාව, සිංගප්පූරුව යන රටවල් වල ඉගැන්වීම් කටයුතු වල යෙදී තියෙන මෙතුමා ශාස්ත්‍රීය ලිපි ගණනාවක් ප්‍රකාශයට පත් කර තියෙනවා. ජාතික හා ජාත්‍යන්තර සම්මේලන 50කට වඩා අධික ගණනාවක්ට බෞද්ධ අදහස් ප්‍රකාශයට පත් කර තියෙනවා. ඇස්, කන්, නාසය, දිව, ශරීරය යන පස් දුරන් සමග සිතුවිලි එකතු වීමෙන් අපි හැම විටම පරිසරයත් සමාජයත් සමග බැඳෙනවා. මේ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ අසීමිත තොරතුරු අවශ්‍ය දේ අනවශ්‍ය දේ වැඩියෙන් ඔවුන් අතර පත්වෙනවා. බෞද්ධ ඉගැන්වීම් ඇසුරෙන් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ අසීමිත තොරතුරු අවශ්‍ය අනවශ්‍ය දේ වැඩියෙන් ඔවුන් අතර පත්වෙනවා. බෞද්ධ ඉගැන්වීම් ඇසුරෙන් සංවර යහපත් ජීවිතයක් ගත කරන්න අපි කොහොමද අපේ දිවි පැවැත්ම සකසා ගත යුත්තේ? වෙබ් අඩවිය බැලීමෙන් සිහිනුවණින් යුත් භාවිතයක් කරා අපට සංක්‍රමණය වීමට උපකාර කළ හැකි ප්‍රායෝගික උපකාර මොනවාද? අයිබෝවන් සෑම දිනකටම ඉෂානි මේ ප්‍රශ්නය අත්‍යවශ්‍යම වැදගත්ම කාලීන වශයෙන්ම අත්‍යවශ්‍යම අහන්න ඕන ප්‍රශ්නයක්. විසඳුමක් ලබා ගන්න ඕන ප්‍රශ්නයක්. අත් වශයෙන්ම අපිට නැවත කියන්න අවශ්‍ය නැහැ. අපි සියලු දෙනාම තරුණ අය, ඒ වගේම අත්‍තරම මැදිවී අය, වැඩිහිටි අය පවා සමාජ මාධ්‍ය වල තමයි ඉන්නේ උදේ හවස දිගටම. ඉතින් ඒක සමහර අය අතර විශාල ගැටලුවක් වෙලා තියෙනවා. දැන් ඉෂානි කිව්වා වගේ අර නිමක් නැතුව සමාජ මාධ්‍යවල නියැලීම. ඒ කියන්නේ අවශ්‍ය අනවශ්‍ය ඒවා තේරුම් ගන්න නැතුව මේ අර මයින්ඩ්ලස් ස්ක්‍රෝලින් අතර මේ අපි කියන්නේ. ඒ කියන්නේ සිහිනුවන නැතුව ක්‍රියා කිරීම බරපතල ප්‍රශ්නයක්. දැන් ඇත්තටම අහපු ප්‍රශ්නය තමයි අපි කොහොමද මේ ඒකෙන් අපි ඒ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියන නැත්නම් ඒකට අවශ්‍ය ස්ට්‍රැටජිස් නැත්නම් උපක්‍රම මොනවද බෞද්ධ බුදුදහම තුලින් කියලානේ මේ ඉෂානි අහන්නේ. ප්‍රථමයෙන් මම කැමතියි කියන්න දැන් බුදුදහම අපි බුද්දිසම් කියවට ඉතින් ඇත්තටම මේ වචනේ හරි වචනයක් නෙවෙයි. බුදුදහම කිව්වම ඒක අවසාන විග්‍රහයේදී ආගමකුත් නෙමෙයි දර්ශනයක් කියලා කියන්නත් බෑ. නමුත් මේ සියලුම ලක්ෂණ තියෙනවා. බුදුදහමේ ඉගැන්වීම ඇත්තටම ආගමකට, ජාතියකට, කුලයකට, රටකට අදාළ වෙන්නේ නැහැ. ඒක විශ්වීයයි. ඒ වගේම අකාලිකයි. අපිට ඕන තැනක පාවිච්චි කළ හැකියි. ඒකට කිසිම මේ ආගමික කාරණයක් නැහැ. එතකොට අපි පුද්ගලයා කියලා කියන්නේ අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න පුද්ගලයා, person, individual. පුද්ගලයා කියන්නේ ඇත්තටම මානසික හා කායික mental physical මානසික හා කායික ප්‍රපංචාංගයේ තන් එකතුවක්. ඒක සියලු දෙනාටම පොදු කාරණයක්. එතකොට මේ ඒ කියන්නේ අපි මේකට කියන තව විදිහට කියනනම් පංචේන් මේ පංචස්කන්ධය කියලා 5 aggregates. ඒක බුදුදහමේ වචනෙන් කියනනම් රූප වේදනා සංඥා සංඛාර. රූප කියලා කියන්නේ මැටීරියල් කියන්නේ බොඩි කියන ගත්තොත් අපට උතර තේරෙනවා. ඊටු හතරම මානසික කාරණා මෙන්ටල්. කියන්නේ වේදනා සෙන්සේෂන් ඊළඟට වේදනා නැත්නම් අපි ගත්තොත් තම ෆීලිංග්ස් වෙන සාමාන්‍ය අර්ථයෙන් කියන ෆීලිංග්ස් නෙමෙයි අපි මොකක් විස්තර කරන්න අවශ්‍ය නැහැ. සංඥා perception සංඛාර කියන්නේ mental fabrications විඥාන කියන්නේ consciousness. ඒතර මේ කෙටියෙන් ගන්න තියෙන අපි නාම රූප කියලා කියනවා. නාම කියලා කියන්නේ material setup එක
sorry රූප කියන්නේ මැටීරියල් බොඩි ඊළඟට නාම කියලා කියන්නේ මනස සම්බන්ධ කාරණා. ඉතින් මෙතනත් මනස තමයි වැඩියෙන් තියෙන්නේ මෙන්ටල් ඇක්ෂන්ස් නේ. එතකොට අපි දන්නවා දැන් ස්මාර්ට්ෆෝන් එක ටැබ් එක මේ වැනි උපකරණ හරහා අපිට අන්තර්ජාලයේ අපි ගත්තොත් එහෙම Instagram WhatsApp ඊළඟට මෙවැනි FB එකනේ FB කියලා කියන්නේ Facebook නේ මුහුණු පොත සිංහලෙන් කියනවා. මේවාර අපිට විශාල වශයෙන් තප්පර ගානින් තොරතුරු ඕන තරම් ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තොරතුරු ලබා ගැනීමේදී අත්‍යවශ්‍යම මේ ඩිවයිස් වල ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. අන්තර්ජාලීය ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට මේ තියෙන තොරතුරු වල ප්‍රශ්නකුත් නෙවෙයි. නමුත් තොරතුරු ලබා ගැනීමේදී අපි ගත යුතු තොරතුරු මොනවද නොගත යුතු තොරතුරු මොනවද? එතකොට මේ තොරතුරු කොච්චර දුරට අපි අපේ යහපත වෙනුවෙන් පාවිච්චි කරනවද? පාවිච්චි කරන්නේ අයහපත වෙනුවෙන්ද කියලා මෙන්න මේ කාරණේ තමයි ප්‍රධානම කාරණේ. එතකොට අපි මේ ගන්න තොරතුරු අපි මේ බලන රූප අපි මේ අහන නාට්‍ය බලන අහන විදින නාට්‍ය චිත්‍රපටි ඩ්‍රාමාස් ෆිල්ම්ස් මේ සේරම නේ. එතකොට සමහරතා පොඩි ඒවා තියෙනවා අර පෝස්ට් කාඩ්ස් පොඩි මේ වීඩියෝ ක්ලිප්ස්. එතකොට මේවා ගැන අපිට අත්‍තරම් තියෙන පූර්ණ අවබෝධයක් දැනුමක් මේවා Tamanට හානි කරද අනුන්ට හානි කරද දෙගොල්ලන්ටම හානි කරද අපි කියන අත්පරත්ත උභයක්ත හානි කරද ඒ වගේම මේවා Tamanට හිත කරද අනුන්ට හිත කරද අපි දෙගොල්ලන්ටම හිත කරද ඒ කියන්නේ beneficial useful කියන කාරණේ ගැන හොඳ සිහියෙන් තමයි අපි මේවා පාවිච්චි කරන්න ඕනේ. දැන් අපි පුද්ගලයා ගැන කිව්වොත් අර ඉෂානේ කිව්වා වගේ මේ පංචේන්ද්‍රයන් පසින්දුරන් 5 organs කියලා කියනවනේ. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය නේ. එතකොට ඒකෙන් අපට ලැබෙන ප්‍රතිඵල තමයි අර දැන් ඇසෙන් අපට රූපය, කනෙන් අපට ශබ්දය, එතකොට නාසයෙන් ස්මෙල් එක නේ ගන්ධ සුවඳ, ටං එකෙන් ටේස්ට්, ශරීරයෙන් ටච් ස්පර්ශය. මේවනේ තියෙන මේවා සේරටම පොදු. මේකට ආගම ජාති කුල බේද කිසිම දෙයක් නැහැ. සියලු දෙනාටම මේක තියෙනවා. තරුණ බාල මහලු කැනේඩියන්ස් ශ්‍රී ලංකන් ඕන කෙනෙකුට මේක තියෙන කාරණයක්. ඉතින් මේවා අපි අත් වශයෙන්ම හසුරන ආකාරය තමයි ප්‍රධානම ගැටලුව. සහ දියුණුවට හෝ අගතියට නැත්තම් පරිහානියට යන්නේ මේක නිසා. ඒතකොට මේවා අපි කන්ට්‍රෝල් නොකළොත්, මේවා පාලනය නොකළොත්, නැත්තම් මේවා අපි යහපත් ලෙස භාවිත නොකළොත් අපි ඔය endless scrolling අතරම mindless scrolling ඒ කියන්නේ සීනුවණක් නැතු සතිය අපි කොට සතිය කියලා කියන්නේ. සතිය කියන එක බරපතල වචනයක්. බරපතල කියන්නේ ඒක මේ අපි ඒක ඇත්තම උතුම් පරමාර්ථයන් භාවිත කරන වචනය mindfulness කියන එක. mindfulness කියන වචනේ ඉංග්‍රීසි වචනේ එතන හරි නෑ. සිහිනුවණින් කටයුතු කිරීම, සතියෙන් කටයුතු කිරීම මේක තමයි අංක 1ට තියෙන එකම ස්ට්‍රැටජි එක උපක්‍රමය. එතකොට දැන් අපිට එතන තියෙනවා සිහිනුවණ කියනකොට මම එතන සිංහල වචනේ නම් ගැටලුවක් නෑ. සතිය කියනකොට ඒක හැබැයි මිච්ඡා සතිය ඒ වැරදි කල්පනාවෙන් පසුවීම යහපත් කල්පනාවෙන් පසුවීම දෙකක් තියෙනවා. දැන් මම නිතරම කියනවා වගේ දැන් මයින්ඩ්ෆුල්නස් නේ අපි මේකට කියන්නේ සිහිය. එතකොට ඕනනම් අපිට පුළුවන් හොරෙකුට පුළුවන් තීෆ් රොබ කෙනෙකුට පුළුවන් මේ අති තාක්ෂණයෙන් sophisticated protected bank එකක් එයාට මේ රොබ් කරන්න හොරකම් කරන්න පුළුවන්. හොඳ 100න් කල්පනාවෙන් ඉඳලා. නෑ ඒකනේ මෙතන ඇත්තටම හොඳ 100න් පසුවීම කියලා කියන්නේ යහපත වෙනුවෙන් කියන කාරණේ. ඒ කියන්නේ මිච්ඡා සති නෙමෙයි සම්මා සති. අපි සීනුවණින් කියලා කියමුකෝ. එතකොට පළවෙනිම කාර්යය තමයි අපි සියලු දෙනාම ඇදලා තියෙන්නේ ලෝභ දෝෂ මෝහ කියන මේ මෙන්ටල් සෙටප් එක. ලෝභ දෝෂ මෝහ. ඒක පාලි වචන. අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා greed, hatred and delusion. ඒ වචන ඇත්තටම ওই පාලි වචන බුදුදහමේ කියන සංකල්පයන් කියන්න ගැලපෙන්නේ නැහැ. නමුත් අපි concept එක අදහස ගන්න මේ කියමුකෝ. ඒතර මේ ලෝභ දෝෂ මෝහ control නොකළොත්, පාලනය නොකළොත් බරපතල ප්‍රශ්න. අපිට එකපාර මේ ලෝභ දෝෂ මොහ නැති කරන්න බෑ. ඉතින් අපි මේ ලෝභ දෝෂ මොහ නැති කරන්න දැන් අපේ උගාක් ස්වාමීන් වහන්සේලා ගිහි අය එකපාරම කියනවා මේ අපට ගිහියන්ට කාටත් තරුණ ළමයින් මේ ලෝභ දෝෂ මොහ නැති කරන්න කියලා. එතනම බරපතල ප්‍රශ්නයක්. එහෙම කරන්න බෑ. එහෙම මේක ලේසි වැඩක් නේ. අමාරුවකුත් නෙමෙයි. නමුත් ලේසි නෑ. ලෝභ දෝෂ මොහ කියන කාරණේ අපි අඳුර ගන්න ඕනේ.
ලෝභ කියන එක වැඩි වුණොත් ඒක අතරම මේ අභිජ්ජා වෙනවා. ඒක Tamanටත් අනුන්ටත් සියලු දෙනාට හානි කරයි. ඒ ලෝභ වැඩි කෙනා එතන ඒ කියන්නේ අර ඉන්ටෙන්සිව් ග්‍රීඩ් කියන එක. ඒක විෂම ලෝභ බවටපත් වෙනවා. විෂස් ග්‍රීඩ්. මේක බරපතලයි. ඒකට තමයි අපිට අර මයින්ඩ් කන්ට්‍රෝල් එක නැතුව යන්නේ. ඒතර එන්ලස් නැත්නම් මයින්ඩ්ලස් ස්ක්‍රෝලින් වෙන්නේ ඒකෙදි. එයා තුල තිබෙන ලෝභ දෝෂ මෝහ කියන කාරණා තුන. greed, hatred and delusion. මේ කියන කාරණා තුන අපි ඉස්සරලා කතා කරනවා. මේ ලෝභ දෝෂ මෝහ පාලනය නොකළොත් මේක එකපාර නැති කරන්න බෑ කිසි කෙනෙකුට. එතකොට ඇත්තටම ලෝභ දෝෂ මෝහ සම්පූර්ණ නැති කිරීමනේ අල්ප වශයෙන්වත් ඒ වගේම හැංගිලාවක් සම්පූර්ණයෙන්ම නැති කරන එක නිවන කියන්නේ. නිවන. නි කියලා කියන්නේ ඇත්තටම මේ නෑ කියන එක. වන කියන්නේ සියලු ආශාවන් අර කියන ලෝභ දෝෂ මොහ ක්ලේශයන් නැති නැහැ කියන එක. ඒ අර අපි ඒක ලින්ගිස්ටිකලි ගන්නවා නම් නිවන. ඒතකොට ඒක කල හැකි දෙයක්. මොකද හේතුව ලෝභ දෝෂ මොහ වැඩි අය ඉන්නවනේ. අඩු අය ඉන්නවා. ඒක එහෙම පුළුවන් නේ. ඉතින් අපටත් පුළුවන් අන්නේ ලෝභ දෝෂ මොහ පාලනය කරන්න. ලෝභ දෝෂ මොහ, greed, hatred and delusion කියන මේ mental weaknesses මේවා ඇත්තටම mental roots මේවා මූලයන් මූල සූත්‍රයට අනුව මේවා පාලනය නොකර අපිට කවදාකවත් මේ මයින්ඩ්ෆුල් ස්ක්‍රෝලින් කරන්න බෑ. ඒ කියන්නේ සීනුන් යුතුව මේ සමාජ මාධ්‍යමික ජාලයක් මේ අන්තර්ජාලයක් පාවිච්චි කරන්න බෑ. ඒතකොට ලෝභ කියන එක වැඩි වුණොත් greed කියන එක වැඩි වුණොත් අනිවාර්යෙන් ඒක අභිජ්ජා බවටපත් වෙනවා. ඒ කියන්නේ intensive greed. ඒක Tamanටත් අනුන්ටත් සියලු දෙනාටම හිත කරයි. එතකොට දෝෂ කියන එක දෝෂ කියන්නේ ඇත්තටම ඉතින් අපි ගත්තොත් එම තරහා කෝපය විතරක් නෙමෙයි කම්මැලිකම කුසීතකම මේ කියන්නේ laziness මේ සියල්ලම පිළිකුල මේ සේරම දෝෂ. ඒක hatred අපි එකට ඉල්විල් කියවට ඒක ඒ වචන එච්චරම සාර්ථක නෑ ඉංග්‍රීසි වචන. ඒතර දෝෂ කියන මට්ටම වැඩි වුණොත් අපි කියමු ඉල්විල් hatred ඒක intensive ඉල්විල් නැත්නම් hatred වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාද නැත්නම් ව්‍යාපාද අපි මේ වචනත් ඉගෙන ගන්න ඕනි. ව්‍යාපාද නැත්නම් ව්‍යාපාද බවටපත් වෙනවා. මේ වචන දෙකම හරි. දෝෂ කියන එකේ ලෙවල් එක වැඩි වුණාම ව්‍යාපාද නැත්නම් ව්‍යාපාද. එතකොට Tamanටත් අනුන්ටත් දෙගොල්ලන්ටම සමාජයේ පරිසරයට අහිත කරයි. අපි හැම වැඩකටම අහිත කරයි. ඊළඟට අනික තමයි මේ මෝහ delusion. ඒතර මේ delusion කියන එක වැඩි වුණාම intensity of delusion වැඩි වුණාම මේකට අපි කියනවා මේ මිච්ඡා දිට්ඨි කියලා. වැරදි දෘෂ්ටිය, වැරදි ආකල්ප. එතකොට මේවා වැඩි නොකර අපි කන්ට්‍රෝල් කරන එක තමයි අංක එකේ පළවෙනිම අත්‍තරම උපක්‍රමය නැත්නම් ස්ට්‍රැටජි එක මෙතඩ් එක. ඉතින් මේවා පාලනය කරන්න නම් අපිට තියෙන එකම එක ක්‍රමයයි මයින්ඩ්ෆුල්නස් නැත්නම් සිහිනුවෙන් කටයුතු කිරීම. ඒකයි බුදුන් වහන්සේ අපිට බුදුදහම තුළ මේ තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරය කියන්නේ බ්‍රෝඩ් ලොකු වචනයක්. සිහිනුවෙන් නිතරම සිහිනුවෙන් සිටීම. බුදුන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ තියෙන එක් කාරණයක් අපේ සියලුම නරක සිතුවිලි evil thoughts නැත්නම් අපි අකුසල මේක අපි තනවදින කියන අකුසල umbrella term එකක් unskillfulness all the bad qualities සියලුම නරක සිතුවිලි අකුසල චිත්තයන් සිතුවිලි සියල්ල වැඩි වෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ absence of wise attention කියලා ඉංග්‍රීසි පරිවර්තනය. ඒ වගේම ලෝකේ තව තියෙනවා නම් එකම එකක් කුසල චිත්තයන් යහපත් සිතුවිලි. ඒ වගේම wholesome thoughts ඒකට අපි කියන්නේ skillful thoughts. කුසල චිත්තයන් වැඩෙන එකම එක කාර්යය තමයි යෝනිසෝ මනසිකාරය. මේක ක්‍රියාත්මක කිරීමේදී මේ මොහොතේ ක්‍රියාත්මක කිරීමේදී තියෙන එකම කාර්යය තමයි සිහිනුවෙන් කටයුතු කිරීම. සිහිනුවණින් කටයුතු කිරීම mindfulness කියන කාර්යය. ඉතින් අපේ දැන් මාතෘකාව මේ mindful scrolling නේ. එතකොට මේකට හොඳ උපක්‍රමයක් තියෙනවා. අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ. අම්බලට්ටික රාහුලවාද කියන වචන තුනක එකතුවක්. අම්බලට්ටික කියන්නේ mango stone. ඒක මේ කිසියම් ආකාරයක අඹ ගසක් සම්බන්ධ ස්ථානයක්. එතකොට රාහුලවාද කියන්නේ රාහුල සාමණේරයන් වහන්සේ. දැන් අපි දන්නවා රාහුල සාමණේරයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයාගේ එකම පුතා.
තොර මේ එයාට දුන්න අවවාද ඕවාදනීය පාලින් කියන්නේ ඕවාද so තොර instructions to noise රාහුල under the mango stone ඒ තමයි අම්බලට්ටික රාහුලවාද සූත්‍රය මේකේ මේ සූත්‍රය තුල සූත්‍රය කියන්නේ සිංහලෙන් සංස්කෘතික සූත්‍රය මේ සූත්‍රය තුල තියෙන අපට ඉතාම වටිනා එදත් අදත් හෙටට අපිට ගන්න පුළුවන් උපක්‍රමයක් මේ අර endless scrolling නැත්නම් mindless scrolling සීනුවනක් නැතුව මේ මාධ්‍ය ජාලය නැත්නම් සමාජ ජාලයන් නැත්නම් ඉන්ටර්නෙට් පාවිච්චි කරන එකෙන් මිදෙන්න get rid of it උදාහරණ වශයෙන් බුදුහාමුදුරුවෝ අපි එකක් ගමු දැන් අපිට පුද්ගලයා කියන්නේ මානසික ක්‍රියා කායික ක්‍රියා වාචික ක්‍රියා මේක හැමදෙනාම තියෙන කාරණානේ පුද්ගලයා කියන්නේ මේකේ combination එකක් combination of mental verbal physical actions මානසික කායික වාචික ක්‍රියාවල එකතුවක් මේකේ ප්‍රධානම කාර්යය තමයි මානසික ක්‍රියා දැන් මානසික ක්‍රියා කය මනසයි අනිවාර්යෙන් එකිනෙක මත යැපෙනවා ඉන්ටර්ඩිපෙන්ඩන්ට් කයට මනසට කයත් නැතුව කවදාකවත් පවතින්නේ නැහැ ඒ ඉන්ටර්ඩිපෙන්ඩන්ට් අර නලකලාපී කියලා සූත්‍රයක් තියෙනවා අර බට two bundles of reeds බට මේ මිටි දෙකක් එකට තිබ්බා වගේ දැන් එහෙම බට මිටි දෙකක් එකට තිබ්බාම එකක් අයින් කළොත් අනික වැටෙනවනේ මේක අයින් කළොත් මේකත් වැටෙනවා දෙක එකිනෙකට සපෝටිව් නේ අන්න ඒ වගේ කයයි මනසයි mind and body are interdependent ඒ වගේ නමුත් ඒකේ ප්‍රධානම කාර්යයක් වෙන්නේ mind සිත දැන් ඒකනේ මිය ගියාම කෙනෙක්ගේ dead body mind නැහැනේ mind is gone මනස නැහැ එතකොට මේ දැන් අපි මේ කතා කරන මුඛය කටට කතා කරන්න බෑනේ හොඳ හෝ නරක බොරු හෝ සත්‍ය මේ කටට කියන්න බෑ එතකොට කවුද මේ බොරු ඇත් කියන්නේ මනස කවුද බොරු කියන්න අන දෙන්නේ මනස mind brain නෙමෙයි mind එතකොට ඇත්ත කියන්නත් මෙහෙවන්නේ මනස ඒක නිසා අර අපි ඉස්සෙල්ලා කියපු මේ ලෝභ දෝෂ මෝහ මේවා ඇති වෙන්නේත් මනසේ නැති කරන්නේ නැති මනසේ මේ ශක්තියින් දෙකම තියෙනවා ඉතින් අම්බලට්ටික රාහුල සූත්‍රයේ කියන ආකාරයට උපක්‍රම තමයි අපි ගමු එකක් අපේ වාචික ක්‍රියා verbal actions නේ බුදුන් වහන්සේ කියනවා අම්බලට් රාහුල සාමණේරයන් වහන්සේට කුඩා හාමුදුරුවන්ට අපි යමක් කියන්න පෙර ඒ සිහිනුවෙන් කල්පනා කරන්න ඕනේ ඒක අපට තමන්ට යහපත්ද අන් අයට සමාජයට යහපත්ද පරිසරයට යහපත්ද දෙගොල්ලන්ටම යහපත්ද අත්ත පරත්ත උභයත්ත නේ අන්න ඒක බලන්න ඕන කියලා කොච්චර වටනවද ඒ වගේම before we speak කියන්න පෙර වටිනාම කාර්ය තමයි කියන ගමන් while you are speaking කියන ගමනත් අපි ඒක බලන්න සීනුවනේ ඒ කියන්නේ අපි ගත්තොත් මේ සීනුවනේ ඒක තමන්ට යහපත්ද අනුන්ට යහපත්ද දෙපාර්ශ්වයටම යහපත්ද දෙගොල්ලන්ටම යහපත්ද සමාජයට පරිසරයට යහපත්ද අහිත කරද බලන්න ඕනේ ඒ වගේම ඊළඟ කාර්යය තමයි කාරණා තුනක් කිව්වයින් පස්සේ යම් වචනයක් අදහසක් කිව්වයින් පස්සේ අපි ආපහු බලන්න ඕනේ ඒක තමන්ට අනුන්ට සමාජයට දෙපාර්ශ්ව දෙගොල්ලන්ටම යහපත්ද අහිත කරද ඉතින් මේට වැඩිය ඇත්තටම උපක්‍රමයක් ලෝකේ නැහැනේ කාට වෙන කියන්නත් බෑ එතකොට යමක් කතා කිරීමට පෙර කිරීමට පෙර සිතීමට පෙර මේකේ නොකී සියලුම ක්‍රියා වාචික ක්‍රියා කායික ක්‍රියා මානසික ක්‍රියා මේ සියල්ලම සිහිනුවණින් ඒක ක්‍රියාත්මක කිරීමට පෙර ක්‍රියාත්මක කරන ගමන් ක්‍රියාත්මක කරලා පස්සේ සිහිනුවණින් බලනවා නම් මේකට හොඳම විසඳුම. ඒ නිසා මට අවසාන වශයෙන් මේක කියන්න තියෙන්නේ මේ ඉෂානි අහපු ප්‍රශ්නයට අනුව අපි කොහොමද මේකෙන් මිදෙන්නේ මේ endless scrolling අපි සම්පූර්ණ මේ ඉන්ටර්නෙට් මෙවැනි මේ අන්තර්ජාලයේ තොරතුරු වලට යට වෙලා විනාශ වෙලා යනවානේ නෑ ඒක ඒවා අපි පාවිච්චි කරන්න ඕනේ ඒ වගේ හොඳ දේවල් ගොඩාක් තියෙනවා ඒකෙන් ඉහළින් ඉහළට අපි ඉදිරියට දියුණු වෙන්න පුළුවන් ඉස්සර කාලේ වගේ නෙවෙයි ඉතින් මේවා අපිට ප්‍රතික්ෂේප කරන්නත් බෑ ප්‍රතික්ෂේප කිරීමත් තනිකර යථාර්ථයට විරුද්ධයි නෑ මේ වගේ අපි හොඳ දේවල් ගන්න ඕනේ හොඳ දේවල් උත් සීමාවක් තියෙනවා එහෙනම් අපි ඇත්තටම මේක mindful scrolling කියන තැනට අන්න අර අම්බලට්ටික රාහුල සූත්‍රයේ කියවෙන ඒවා formulas ඒවා guidance ඒවා universal විශ්වීය ගෝලීය ඕන තරක පාවිච්චි කරලා ඒවා කියවෙන අර strategies ඒ කියන්නේ උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ එහෙනම් අපි තොරතුරු අන්තර්ජාලයේ සැරිසරනකොට
නේ ඒක මයින්ඩ්ලස් ස්ක්‍රෝලින් නැතුව මයින්ඩ්ෆුල් ස්ක්‍රෝලින්. එන කාලය ගැන අපි සිහිනුවණින් කටයුතු කරන්න. ගන්න තොරතුරු හොඳ නැද්ද බලන්න ඕනේ. Tamanට අනුන්ට සියලු දෙනාටම. මෙහෙම කරනවා නම් අපේ කාලයත් ඉතුරුයි. අපේ මනස විකෘති වෙන්නෙත් නැහැ. අපිට අපි දිනෙන් දින යහපත් වෙනවා. සමාජයටත් අනුන්ටත් ඒක යහපතක්, දෙගොල්ලටම යහපතක්. ඒ වගේම ඒක ගත්තොත් එහෙම අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් නැත්නම් ඒ ක්‍රියාව කරන්න පෙර කරන ගමන් කරලා පස්සෙත් යහපත් ප්‍රතිඵලමයි. ඉතින් සිහිනුවණින් ස්ක්‍රෝල් මයින්ඩ්ෆුල් ස්ක්‍රෝලින් කරා නම් මේක හොඳම උපක්‍රමයක්. Thank you.